මේ වොයිස් නෝට් එක කෙමිස්ට්‍රි පේපර් එකේ ෆිසිකල් කෙමිස්ට්‍රි පාර්ට් එකෙන් එන MCQ පිළිබඳව. එතකොට මේකෙදි ෆිසිකල් MCQ ෆිසිකල් කෙමිස්ට්‍රි වලට අදාළව MCQ පේපර් එකට කොච්චර ප්‍රමාණයක් වගේ එනවද? ඒ වගේම කොහොමද අහන්නේ ප්‍රශ්න පේපර් එකට අහන ප්‍රශ්න රටාව සහ අපි කොහොමද ෆිසිකල් MCQ ටික කරගන්න වැඩ කරන්න ඕනි කොහොමද කියන එක මේ වොයිස් නෝට් එකකින් කියනවා. එතකොට 2023 සහ 2024 කියන පේපර් අධ්‍යයනය කරාම A-level කෙමිස්ට්‍රි පේපර් අධ්‍යයනය කරාම සාමාන්‍ය ෆිසිකල් ප්‍රශ්න 16 ගණන් ඇවිල්ලා තියෙනවා අවුරුදු දෙකේම. එතකොට පේපර් එකේ සාමාන්‍ය වැඩිම ප්‍රමාණයක් ඇවිත් තියෙන්නේ ෆිසිකල් ප්‍රශ්න. ඊට පස්සේ ඇවිත් තියෙන්නේ ජෙනරල් ප්‍රශ්න, ඕගනික් ප්‍රශ්න ඒ සමානවම එනවා. එතකොට වැඩිපුරම අහන්නේ ෆිසිකල් ප්‍රශ්න පේපර් එකක. එතකොට අපිට ෆිසිකල් පාර්ට් එකට පාඩම් 3ක් තියෙනවා අපේ A-level සිලබස් එකේ. චාලක රසායනය තියෙනවා, සමතුලිතතාවය තියෙනවා, විද්‍යුත් රසායනය තියෙනවා. එතකොට දැන් මුලින්ම බලමු. දැන් ප්‍රශ්න එන්නේ සාමාන්‍යයෙන් 16ක් වගේ. එතකොට ඒක ඉතින් 16ක් 15ක් 16ක් 17ක් වගේ විචලන වෙන්න පුළුවන්. ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන්. ඊට පස්සේ බැලුවොත් මොනවාද එන්නේ කියන එක කියන්නේ පාඩමෙන් පාඩම වෙනම බැලුවොත් ජාලක රසායනය කියන පාඩම ගත්තොත් ඒකේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය තියෙනවා. ඊට පස්සේ ඒකට බලපාන සාධක වර්ග තියෙනවා. ඊට පස්සේ සක්‍රියන ශක්තිය තියෙනවා, ශීඝ්‍රතා නියමය තියෙනවා, අපිට සක්‍රියන ශක්තියේ සටහන් තියෙනවා. ඊට පස්සේ ශීඝ්‍රතාව අර්ථ දැක්වීම් ආකාර 3ක් තියෙනවා. පෙළ අගයන් හොයන්න තියෙනවා. පෙළ අගය අතර කියන්නේ පෙළ අගය අනුව ප්‍රතික්‍රියා වර්ග කරන්න පුළුවන්. අර්ධ ජීව කාලය තියෙනවා. ඊට පස්සේ මූලික ප්‍රතික්‍රියා, බහුපියවර ප්‍රතික්‍රියා කොහොමද ඒවා සටහන් අඳින්නේ? මේ වගේ ගොඩක් තියෙනවා. එතකොට මේ ඕනම එකකින් MCQ පෙළ අගයන් හොයනවා වගේ ගණනය කිරීම අගයන් එන්න පුළුවන්. අර්ධ ජීව කාලය හොයන්න, පෙළ අගය හොයන්න, ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය හොයන්න වගේ ගණනය කිරීම එනවා. ඒ වගේම වගුවක් ඇසුරෙන් ප්‍රතික්‍රියා කීපයක අගයන් දීලා ඒකේ පෙළ අගය හොයන්න ඒ වගේ දේවල් හම්බෙන්න පුළුවන්. ඒ වගේම අනිවාර්යෙන් සිද්ධාන්තික මේ තියෙන බහුවරණත් එනවා. ඒ කියන්නේ මේකෙදි සිද්ධාන්තික කොටස් තියෙනවා. ඒවට අදාළව MCQත් අහනවා. එතකොට චාලක රසායනයෙන් ඒ වගේව අහනවා. වගේම අර මැග්නීසියම් සහ අම්ල අතරයි සෝඩියම් තායසල්ෆේට් හා නයිට්‍රික් අතරයි තියෙන ප්‍රතික්‍රියා දෙකක ශීඝ්‍රතාවය හොයන ප්‍රැක්ටිකල් දෙකක් වගේ තියෙනවා. ඒ වගේම Fe ධන 3 සහ I- 4 ප්‍රතික්‍රියාවේ තියෙන ප්‍රැක්ටිකල් එකක් වගේ පොඩි ඉගෙන ගන්න තියෙනවා අපිට. අන්න ඒ තුනත් බලන්න ඕනේ. මොකද 2024 MCQ එකක් එහෙම අහනවා. මේ ඒ ප්‍රැක්ටිකල් එකක් ඇසුරේ. ඒ හින්දා ඒවත් අහන්න පුළුවන්. ඊට පස්සේ අපිට තියෙන සමතුලිතතාවයේ පාඩම. මේකෙදි කොටස් 5ක සමතුලිතතාවයක් තියෙනවා. ඒ කියන්නේ රසායනික සමතුලිතතාවය, අයනික සමතුලිතතාවය, ද්‍රව්‍යතා සමතුලිතතාවය, කලාප සමතුලිතතාවය සහ විද්‍යුත් ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාවය කියලා. එතකොට අපි ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාවය ඉගෙන ගන්න විද්‍යුත් රසායනය කියන ඊළඟට තියෙන පාඩම. ඒකත් ෆිසිකල් පාඩමම තමයි. මේ සමතුලිතතාවය කියන පාඩම යටතේ තියෙන්නේ රසායනික සමතුලිතතාවයයි, අයනිකයි, ද්‍රව්‍යතාවයයි, කලාපයි. එතකොට මුලින්ම අපිට සමතුලිතතා නියම ඉගෙන ගන්න තියෙනවා. ඊට පස්සේ සමතුලිතතාවය කොහොමද ගතිකද, ප්‍රත්‍යාවර්ත සමතුලිතතාවය කියන ආකාර දෙක ඉගෙන ගන්න ඕනේ. ඒකෙන් අපිට ඉගෙන ගන්න තව තියෙනවා KP, KC, QC කියන ඒවා ඉගෙන ගන්න ඕනේ. ඒවා කොහොමද වෙන්නේ? KP, KC කොහොමද වැඩි වෙන්නේ? QC ට කොහොමද සමාන වෙන්නේ? ඒ වගේ ඒවා ඉගෙන ගන්න තියෙනවා. සමතුලිතතා ලක්ෂ්‍ය ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම ප්‍රධාන විදිහට මේ පාඩමේ අපිට තියෙනවා ලේචත්ලිය මූලධර්මය. ඊට උෂ්ණත්වයේ බලපෑම මනම් උගන්වන්න දෙනවා. එතකොට මේ වෙනුත් අනිවාර්යෙන් ගොඩක්ම සිද්ධාන්තික ප්‍රශ්න. මේ කොටස් ටිකෙන් සිද්ධාන්තික ප්‍රශ්න ගොඩක් අහනවා. ඒ කියන්නේ තියරි MCQ ගොඩක් අහනවා. ඒ වගේම KP හොයන්න, KC හොයන්න. ඊට පස්සේ සමීකරණ දීලා සමීකරණ සමාන කරන්න, කියන්නේ සමීකරණ විසඳන්න වගේ එනවා. ඒ කියන්නේ එකක KP යගේ මෙච්චරයි මෙහෙම ගණන් දීලා ඒ වගේ ඒ ඇසුරින් ගණනය කිරීම වෙන්න පුළුවන්. අනිවාර්යෙන් KP, KC, QC ආශ්‍රයෙන් ගණනය කිරීමක් වෙනවා. එතකොට සිද්ධාන්තික ප්‍රශ්න කොහොමදත් අහනවා මේ කොටස. ඊට පස්සේ තියෙන අයනික සමතුලිතතාවය. අපි සරලවම කියන්නේ pH අගය හොයන ගණන් තියෙනවා කියලා. අන්නේ අයනික සමතුලිතතාවය. ඒකෙදී අපිට අම්ල හා බෂ්ම පිළිබඳ වාද තියෙනවා.
ඊළඟට සංයුක්මක අම්ල, බ්‍රොන්ස්ටඩ් අම්ල ඒ වගේ අර තියෙනවනේ. අන්න ඒවා ගැනත් හොඳට සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද සිද්ධාන්තික ප්‍රශ්න අහන්න පුළුවන් ඒ කොටස් වලින්. ඊළඟට KW, KA, KB කියන නියත ඒ හින්දා KW හොයන්න, KA අගේ හොයන්න, KB හොයන්න, ඒ වගේ ඒවා තියෙනවා. pH හොයන්න වෙනවා. අනිවාර්යෙන් ඔක්සල්ගේ තනුක කරන නියමය ආශ්‍රයෙන් ගණනය කිරීමක් වෙනවා. එතකොට විඝටන නියත හොයන්න, මේ H+ සාන්ද්‍රණය හොයන්න, ඒ වගේ ගණනය කිරීම වෙනවා. ඊළඟට අම්ල භෂ්ම අනුමාපන තියෙනවා. දර්ශක අණු තියෙනවා. ඒ වගේ ස්වාරක්ෂක ද්‍රාවණ තියෙනවා. හෙන්ඩර්සන් සමීකරණය කියලා සමීකරණයක් ඉගෙන ගන්න තියෙනවා අපිට. එතනින් තියෙනවා. එතකොට ඒකෙන් දර්ශක වර්ග ඉගෙන ගන්න තියෙනවා වෙනම. ඒවා තියරි. නමුත් අපිට පොඩි ගණනය කිරීමෙන් තියෙනවා. මොකද අපිට එතනින් pH ගැන හොයන්න තියෙනවා ඒ අනුමාපන ආශ්‍රයෙන්. මොකද අම්ල භෂ්ම අනුමාපන කරාම එතන ගණනයක් කරලා එහෙම ගණනය කිරීම තමයි මේ පාඩ එකේ ඉන්නේ. දර්ශක ආශ්‍රයෙන් අපිට සිද්ධාන්තික ප්‍රශ්න එන්න පුළුවන්. ද්‍රාව්‍යතා සමතුලිතතාවයේ පාඩ එක ගත්තොත් ඒකේ ද්‍රාව්‍යතා ගුණිතය හොයන්න ඉන්න පුළුවන්, ආයනික ගුණිතය හොයන්න, ඒ කියන්නේ KSP හොයන්න ඉන්න පුළුවන්. ඊළඟට පොදු අයන ආචරණය ආශ්‍රයෙන් එන්න පුළුවන්. ඒ වගේම මේකෙත් කාණ්ඩ විශ්ලේෂණය කියලා පාඩ එකම තියෙනවා. ඒ කියන්නේ ඉනෝගනික් වල තිබිච්ච කාණ්ඩ විශ්ලේෂණයේ පාඩ එක මේකෙත් කාණ්ඩ විශ්ලේෂණ විදිහට උගන්වනවා. එතකොට මේකේ කාණ්ඩ විශ්ලේෂණයෙන් උගන්වලා එකෙන් කරන්නේ අර මුලින්ම අවක්ෂේප වෙන සංයෝගය හඳුනා ගන්න, ඒ වගේ මොනවාද අවක්ෂේප වෙන්නේ, මොනවාද අවක්ෂේප නොවෙන්නේ කියන එක හඳුනා ගන්න තමයි මේකේ කාණ්ඩ විශ්ලේෂණයේ තියෙන්නේ. එතකොට ඒ ඇසුරින් තියරි අහන්නත් පුළුවන්. ගොඩක් වෙලාට ද්‍රාව්‍යතා ගුණිතයට බලපාන සාධක වගේ ඒවා තියෙනවා. එතකොට ඒ සාධක වගේ ඒවාෙන් තියරි අහන්නත් පුළුවන්. තියරි MCQ. ඒ වගේම ගණන් එනවා. මේකෙදි මේ ද්‍රාව්‍යතා ගුණිතය හොයන අයනික ගුණය කියන්නේ KSP ගැන හොයන්නේ ඒ වගේ වෙනවා. ඊළඟට අපිට තියෙන කලාප සමතුලිතතාවය කියන පාඩ එක. ඒකෙන් සංශුද්ධ ද්‍රව පද්ධති තියෙනවා. ඊට පස්සේ අපිට ප්‍රධාන විදිහට මේකේ සංතෘප්ත වාෂ්ප පීඩනය තියෙනවා. ඊට පස්සේ තාපාංකය හොයන්න තියෙනවා. ඒ කියන්නේ තාපාංකය හොයන්න කියන්නේ තාපාංකය ගැන පොඩි ඉගෙන ගන්න පාඩ ටිකක් තියෙනවා. ඊළඟට ජලයේ කලාප සටහන උගන්වනවා. ඒ ඇසුරින් ත්‍රිකලක්ෂය හොයන ඒවා ඒ ඇසුරේ පොඩි නෝට් එකක් තියෙනවා. ඒක ඒ ටික නම් තියරි පාඩ තියෙන්නේ. එතකොට ඒවෙන් තියරි MCQ අහන්න පුළුවන්. ගොඩක් වෙලාට ඒ වගේ ඒවෙන් ABCD ප්‍රශ්න එහෙම අහනවා. එතකොට ඊට පස්සේ අපිට මේකේ ප්‍රධාන වශයෙන් තියෙන රවුල් නියමය. රවුල් නියමය ඉගෙන ගන්න තියෙනවා. ඒ වගේම පරිපූර්ණ ද්‍රව පද්ධති තියෙනවා, අපරිපූර්ණ ද්‍රව පද්ධති තියෙනවා. ඊට පස්සේ මේකෙදි වාෂ්ප පීඩන සංයුතිය කලාප සටහනක් අඳින්න තියෙනවා. ඊළඟට උෂ්ණත්ව සංයුති කලාප සටහන අඳින්න තියෙනවා. ඒ ටිකෙනුත් අපිට මේ රවුල් නියමය ඇසුරින් ගණනය කිරීම තියෙනවා. මොකද රවුල් නියමය සහ ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය ඇසුරින් සමීකරණ ව්‍යුත්පන්න කළ සමීකරණයක් ගන්න එහෙම තියෙනවා. ඒ සමීකරණ මතක තියාගන්න තියෙන්නේ. එතකොට MCQ පේපර් එකේ අපිට ලේසි කාලේ කළමනාකරණය කරගන්න. එතකොට ඒ ඇසුරින් ගණනය කිරීම කීපයක් එනවා. ඊට අමතරව අනිවාර්යෙන් සිද්ධාන්තික ප්‍රශ්නත් මේ ෆිසිකල් පාර්ට් වලදී අහනවා. ඊට පස්සේ අපිට භාගික ආසවණය කියලා ඇත්තටම තියරි කොටසක් තියෙනවා. ඒකිනුත් අහන්නේ ඒ වගේම සිද්ධාන්තික ප්‍රශ්න ඒ ඇසුරින් අහනවා. ඊට පස්සේ ඒකෙම තව තියෙනවා පූර්ණ අමිශ්‍ර ද්‍රව පද්ධති කොටසක් තියෙනවා. ඒ කියන්නේ පූර්ණ අමිශ්‍ර ද්‍රව පද්ධති කියලා හඳුන්වන්නේම ව්‍යාප්ති සංගුණකයට. ඒතර ඒකෙත් තියෙන ගණනය කිරීම අපි කියන දැන් කලින් KSP කිව්වා වගේ මේකට KD කියලා ගියක් දෙනවා අපි. එතකොට ව්‍යාප්ති සංගුණකය හොයන්නේ ඒක නම් ගණනය කිරීමම තමයි එන්නේ. පොඩි විස්තරයක් දීලා එක ගාණක් වගේ එනවා ව්‍යාප්ති වලින්. අනිවාර්යයෙන් MCQ එකක් අනිවාර්යයෙන්ම තියෙනවා ව්‍යාප්ති සංගුණකයට අදාළව. ඊට පස්සේ අපිට ෆිසිකල් වල අවසාන පාඩම විදිහට තියෙන විද්‍යුත් රසායනය. ඒක හරි ලේසි පාඩමක්, පොඩි පාඩමක්. එතකොට ඒකේ විද්‍යුත් විච්ඡේද වර්ග තියෙනවා. අපිට සන්නායකතාවය ඉගෙන ගන්න තියෙනවා, සන්නයනතාවය ඉගෙන ගන්න තියෙනවා. ඒ ඇසුරෙන් එන්නේ තියරි ප්‍රශ්නයක් තමයි. කියන්නේ සිද්ධාන්තික ප්‍රශ්නේ ඇසුරෙන් අහනවා MCQ. ඊට පස්සේ අපිට තියෙන්නේ සමතුලිතතාවයේ තියෙන ඉලෙක්ට්‍රෝඩ ඉගෙන ගන්න තියෙනවා. සම්මත ඉලෙක්ට්‍රෝඩය කියන්නේ මොකක්ද කියලා තියෙනවා. ඊට පස්සේ අපිට ඉගෙන ගන්න තියෙනවා මොනවාද ද්‍රව සංදි විදිහට ලවණ සේතුව වගේ ඒවා තියෙනවා. ඊටසේ කෝෂ ප්‍රතික්‍රියා ඉගෙන ගන්න ඕනේ. ඊළඟට විද්‍යුත් ගාමක බලය හොයන්න ඉගෙන ගන්න ඕනේ කෝෂයක. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝඩ විභවය මේ ඇසුරෙන් ගණනය කිරීම ටිකක් එනවා. ඉලෙක්ට්‍රෝඩ විභවය හොයන්න ඒ කෝෂයේ විද්‍යුත් ගාමක බලය හොයන්න ඒ ටිකේ කෝෂ පද්ධති ඇසුරෙන් ගණනය කිරීමක් අනිවාර්යෙන් එනවා. එතකොට අපිට තියෙන ඉලෙක්ට්‍රෝඩ වර්ග තියෙනවා. ලෝහ අයන ඉලෙක්ට්‍රෝඩ, ලෝහ අද්‍රව්‍ය ලවණ විදිහට අපිට කැලමල් ඉලෙක්ට්‍රෝඩේ තියෙනවා, සිල්ල ක්ලෝරයිඩ් ඉලෙක්ට්‍රෝඩේ තියෙනවා.
වායු ඉලෙක්ට්‍රෝඩ තියෙනවා, රෙඩොක්ස් ඉලෙක්ට්‍රෝඩ තියෙනවා. ඒතකොට මේ ඇසුරින් අනිවාර්යෙන් තීරි ප්‍රශ්නයක් අහන්නත් පුළුවන්. ඒ වගේම අපිට ඊට පස්සේ තියෙනවා ඩැනියෙල් කෝෂය. මේ ඒ වගේම අපිට ද්විතීයික කෝෂ තියෙනවා, ප්‍රාථමික කෝෂ ඉගෙන ගන්න තියෙනවා. ඒවා තියරි පොයින්ට් තියෙන්නේ. එතකොට අනිවාර්යෙන් ඒවෙන් සිද්ධාන්තික ප්‍රශ්නයක් අහනවාමයි. ඊළඟට අපිට මේ තව තියෙනවා විද්‍යුත් විච්ඡේදන මූලධර්මය. ඒ විද්‍යුත් විච්ඡේදන මූලධර්මය ඇසුරින් ෆැරඩේ නියමය තමයි අපිට තියෙන්නේ ලොකුවටම. ඒකට ෆැරඩේ නියමය ඇසුරින් අපිට ගණනය කිරීමක් තමයි එන්න පුළුවන් එන්නේ. ඉතින් පොඩි සාමාන්‍ය ගණනය කිරීමක් එන්න පුළුවන් ඒකෙත්. එතකොට ඒ අනිවාර්යෙන් එතකොට ඒ පාර්ට් එකෙන් එක්කුත් අර විද්‍යුත් රසායනය කියන කොටසෙනුත් විද්‍යුත් විච්ඡේදනය කියන කොටසෙනුත් අපිට ගණනය කිරීම එන්න පුළුවන්. එතකොට ඔය ටික තමයි ෆිසිකල් පාර්ට් එකට තියෙන එන්න පුළුවන් කොටස් මොනවාද කිව්වොත් ඔන්න ඔය ටිකෙන් තමයි එන්න පුළුවන් වෙන්නේ. වැඩ කරන්නේ කොහොමද කියලා කතා කරොත් මේ අපි මේ ෆිසිකල් කෙමිස්ට්‍රි පාර්ට් එකේදී අපි දැන් මුලින්ම පටන් ගන්න ඕනේ අපිට තියෙන චාලක රසායනය. ඒක පොඩි පාඩමක්. එතකොට ඒ පාඩම අපිට පුළුවන් ලේසියෙන් ගොඩ දාගන්න චාලක රසායනය කියන පාඩම. ඒකේ තියෙන පොඩි කරුණු ටිකක් එතකොට මේ ශීඝ්‍රතාවය හොයන්නේ වගේ ඒවා අපි ඒකෙත් කොටස් විදිහට බෙදා ගන්න පුළුවන් වාට පාඩම. එතකොට සක්‍රීය ශක්තිය හොයන ඒවා ඒ සටහන් වෙනම. ඊට පස්සේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය හොයන ඒවා, ඊට පස්සේ මූලික ප්‍රතික්‍රියා, බහුපියවර ප්‍රතික්‍රියා වෙනම. හරි මේ විදිහට අපිට ඔයාලට පාඩම ගත්තාම මේ පාඩමේ කන්ටෙන්ට් එක ඔයාලා ගාව තියෙනවා නම් ඔයාලට පුළුවන් ඒක කාණ්ඩ විදිහට බෙදාගන්න. එහෙම කොටස් විදිහට බෙදාගෙන කොටසින් කොටස ඉවර කරන්න. මොකද අනිවාර්යයෙන් මුලින්ම කරන පාඩ් එක ඊළඟ කොටසට ඕනේ. මොකද මේ පාඩමේ හැම කොටසකටම සම්බන්ධ වෙලානේ තියෙන්නේ. ඒ වලට අදාළව විශේෂයෙන්ම පාස් පේපර් කරන්න ඕනේ. ඒතකොට පාස් පේපර් කරනකොට ඒ කොටස් වලට අදාළව අර කැටගරි කරපු පාස් පේපර්ස්. එහෙම නැත්නම් ඔයාලටම පුළුවන් පාස් පේපර්ස් කැටගරි කරගන්න. එතකොට ඒ කැටගරි කරගෙන ඒ කොටසට අදාළව MCQ 20ක් තියෙනවා නම් ඒ 20 කරන්න. වැරදෙන MCQ 10ක් හරි කීයක් හරි තියෙනවා නම් බලන්න කොතනද වැරදුනේ කියලා. ආපහු නැවත පොත බලන්න. එතකොට මොකද්ද වැරදුනේ, කොහෙන්ද වැරදුනේ ඔයාලට හදාගන්න බැරි නම් තව කෙනෙක්ට දාන්න. අපිට ගෲප් එකක් තියෙනවා මේකෙන්. එතකොට ඒකට දැම්මහම උත්තර දෙනවා. එතකොට ඔයාලට ඕන විදිහකට ඒ ප්‍රශ්නයක් ආවම ඒකට උත්තරේ ගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට පාර්ට් එකෙන් පාර්ට් එක ඉවර කරගන්න චාලක රසායන. ඊට පස්සේ තියෙන්නේ සමතුලිතතාවය. ඒක ඇත්තටම ගොඩක් ලොකු පාඩමක්. මේ මොකද ඒකේ මේ ගොඩක් තියෙනවා සමතුලිතතාවයේ කොටස් ගොඩක් තියෙනවා. මුලින්ම රසායනික සමතුලිතතාවය කියන කොටස තමයි කරන්නත් ඕනේ. මොකද ඒක තමයි ඊට පස්සේ හැම එකටම ඕනි වෙන්නේ. ඒකට රසායනික සමතුලිතතාවය කියන පාර්ට් එකේ මුල් ගොඩක් ටිකක් තියරි කොටස් ටිකක් තියෙනවා. ඇත්තට මේ තියරි ඒක තමයි බේසික්ම කන්සෙප්ට් එක. පාඩමේම තියෙන සමතුලිතතාවය කියන එක. ඒක ඔළුවට දාගත්තු ගමන් මේ අහන සමතුලිතතාවය ඕන ප්‍රශ්නයක් ඔයාලට කරන්න පුළුවන් වෙනවා. ඒකට මුලින් මේ තියරි ටික හොඳට කියවලා හොඳට පාඩම් කරලා හොඳට තේරුම් ගන්න. කටපාඩම් කරන්න නෙමෙයි මම මේ කියන්නේ, තේරුම් ගන්න පුළුවන් වෙන පාඩම් කරන්න. ඒකෙන් පොඩි පොඩි ගණන් එන්න තියෙනවා සහ ගොඩාක් MCQ තියෙනවා සමතුලිතතාවය කියන පාර්ට් එකකින්. එතකොට ඒ සමතුලිතතාවය කියන කොටසට මම හිතන්නේ පාස් පේපර් කැටගරි පොතක නම් ලොකු MCQ ගොඩක් තියෙනවා. ඒ සේරම කරන්න. එතකොට ඔයාලට තේරෙනවා සමතුලිතතාවයේ MCQ වලට කොහොමද මුණ දෙන්නේ කියලා. මොකද සමතුලිතතාවයේ MCQ අර ගණනය කිරීම වගේ කියන්නේ ගණනේ දැන් අපි ගාණක් දුන්නාම ගාණ එක වගේ ප්‍රශ්න 3ක් 4ක් අපිට තියෙන්න පුළුවන්. නමුත් සමතුලිතතාවයෙන් අහන ප්‍රශ්න හැම එක වගේ වෙන්නේ නැහැ. මොකද වෙනස් ප්‍රශ්න අහන්න පුළුවන්. ඒතකොට කොහොමද ඒකට ටිකක් පොඩි තර්කානුකූලව අපි මේ පාඩම හොඳට අධ්‍යයනය කරොත් අපිට ඇත්තට මේ පාඩමේ සමතුලිතතාවය කියන පාර්ට් එක කවර් කරගන්න පුළුවන්. ඒකට අදාළවත් අර කිව්වා වගේ කැටගරි කරපු MCQ කරන්න. ඒ වගේම මොනවා හරි විවරණ බලන්න. අනිවාර්යෙන් මේ හැම එකකදම විවරණ කියවන්න බලන්න. ඒ කියන්නේ MCQ කල්ලි වල වෙලා වැරදිච්ච ඒවට විවරණ කියවන්න. එහෙම නැත්නම් ඔයාලා විවරණ ලියන්න. වැරදුනත් නැතත් ඔයාලට විවරණ ලියන්නත් පුළුවන්. එතකොට ඒ විදිහට ඔයාලට MCQ ටික කොට දා ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ අපිට ඊට පස්සේ ඔයාට කැමති නම් අයනික සමතුලිතතාවය මග ඇරලා ද්‍රාව්‍යතර සමතුලිතතාවය කරන්න පුළුවන්. කවුරු හරි කෙනෙක් pH වලට කැමති නම් pH කාට කමන්නේ. නමුත් pH පාර්ට් එක ටිකක් ලොකුයි සහ ගොඩක් අය අකමැතිම පාර්ට් එක තමයි pH කියන්නේ. pH පාර්ට් එක පැත්තකින්ම අයින් කළා ද්‍රාව්‍යතා ගුණිතය කියන කොටස නේ. ඒක චූටි කොටසක් තියෙන්නේ. පොඩි තියරි කොටස ටිකක් තියෙන්නේ. වැඩිය නෑ. ඒකත් එක්ක කාණ්ඩ විශ්ලේෂණයේ කොටසක් තියෙනවා. ඉතින් කාණ්ඩ විශ්ලේෂණය ඔයාලා දැන්ටමත් දන්නවනේ ඉනෝගනික් කොටස ඉවර කරනකොට. ඒතකොට ඒ හින්දා ඒකේ ප්‍රශ්නයක්වත් නැහැ.
ගණනය කිරීම ටිකක් තමයි තියෙන්නේ. ඔයා ඒකට තියෙන අභ්‍යාස කරාම ඇත්තටම මේ කොටස ඉවර කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට තියෙනවා කලාප සමතුලිතතාවය. අපි කලාප සමතුලිතතාවයත් කරනවා. කලාප සමතුලිතතාවයත් හරිම ලේසියි. මොකද ඒකේ සිද්ධාන්තික ප්‍රශ්න ටිකක් විතරයි අහන්නේ. ගොඩක් වෙලාවට අර රවුල් නියමයෙන් ආශ්‍රයෙන් ගණනය කිරීම කීපයක් එනවා. නමුත් ඒකේ තියෙන ඒකේ තියරි පොයින්ට් ටික ඇත්තටම කන්සෙප්ට් ටික තේරුම් ගත්තොත් අර පරිපූර්ණ ද්‍රාවණ අපරිපූර්ණ ද්‍රාවණ ඒවේ කලාප සටහනත් එක්ක මතක තියාගත්තාම ඔයාට දෙන ඕනම එකකට ඒක ආදේශ කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට දෙන පරිපූර්ණ ද්‍රාවණ දෙකක් කියලා කිව්වොත් ඔයාට ඒ කලාප සටහන් ඒ ගානට ඒ දෙන ගානට ඒක එකතු කරගන්න පුළුවන්. කියන්නේ ඒ අදාළ විදිහට ඔයාට මේ ඉගෙන ගත්තාම මේ concept එක යොමු කරගන්න පුළුවන් ඒ දීලා තියෙන ගානට. එතකොට ඒ විදිහට කලාප සමතුලිතතාවයේ පාඩ ටික ඉවර කරන්න. ඒකට තියෙනවා MCQ කලාප සමතුලිතතාවයේ ටිකට ඒ MCQ ටික ඉවර කරන්න තියෙන්නේ. එතකොට ඒ පාඩ එකත් ඉවර වෙනවා. ඊට පස්සේ තියෙන්නේ ව්‍යාප්ති සංගුණකේ. ඒකෙත් ඇත්තටම පොඩි කොටසක් තියෙන්නේ. සහ ඒකේ ගණනය කිරීම ටිකක් තියෙනවා. ව්‍යාප්ති සංගුණකතාවයේ තියරි ටික බලලා ඉවර කරලා ගණනුත් පුළුවන් ටික හදන්න. මොකද අනිවාර්යෙන් ව්‍යාප්ති සංගුණකේ කියන පාඩ් එක ඇස්සේ pH ඇතුළු වෙනවා. ඒ හින්දා සම්පූර්ණයෙන් හදන්න බැරි වෙයි ව්‍යාප්ති සංගුණකයේ ඇස්සේ pH ගණන් තියෙන හින්දා. මොකද මම දැන් pH ටික අතහැරලා ඉන්න කියපු හින්දා මම මේ කියන්නේ පොඩිම ඉඳන් වැඩ කරන ළමෙක්ට pH ටික අර එකපාරට ඔලුවට එනකොට pH ගොඩක් ලොකු කොටසක් ඉඳලා pH ලේසි ළමෙක් නම් pH එකට කැමති ළමෙක් නම් pH මුලින් ඉඳන් කරගෙන යන්න. සහ ඔයාගේ වැඩ කරන කැපැසිටි යන ඔයා දන්නවා ඔයාට pH ටික පුළුවන්ද කියලා. එහෙම කෙනෙක් pH කරගෙන යන්න. නැති කෙනෙක් මං කියන්නේ මුලින්ම අර ව්‍යාප්ති සංගුණකේ තියරි ටික ඉගෙනගෙන ඒකේ පොඩි පොඩි ගණන් තියෙනවා. ඒවා හදන්න පුළුවන්. නමුත් ඒකේ සමහරක් ගණන් වලට pH එකතු කරලා තියෙනවා. එතකොට ඒකේ අර බේසික් එක ඉගෙන ගත්තාම ඔයාට ඕනම ව්‍යාප්ති සංගුණක ගාණක් හදන්න පුළුවන්කම තියෙනවනේ. ඊට පස්සේ ඔයා pH ඒ කියන්නේ අයනික සමතුලිතතාවයේ කොටස ගන්නවා. ඒකේ මුලින් තියෙන තියරි පාර්ට් ටික. ඒ තියරි පාර්ට් ටික ඉගෙන ගන්න. ඊට පස්සේ මුලින් කරන්න තියෙන පොඩිම ගාණේ ඉඳන් Ka හොයන්න, Kb හොයන්න, ඊළඟට H+ ආන්දරණය හොයන්න තියෙනවා, pH අගය හොයන්න තියෙනවා. ඒ වගේ චූටි ගාණේ හදාගෙන යන්න. හිමින් හදාගෙන ගියාම ඔයාට ඔක්සල්ගේ තනුකරණ නියම වගේ පොඩි පොඩි නියමයන් එනවා. ඒවෙන් සමීකරණ හම්බ වෙනවා. විඝටන නියතේ හොයන්න තියෙනවා. ඒ වගේ හරිම ලේසි පාර්ට් එකක් ඒ pH එනුත් හම්බ වෙනවා. ඒ ටික ලේසියෙන්ම ඔයා concept එකත් එක්ක ඔයා හොඳට ඒ ටික කරාම ඔයාට ඇත්තටම ලේසි. ඒක කල්ලි වරුණාට පස්සේ ඔයාට තියෙන්නේ අනුමාපන. ඒ කියන්නේ අම්ල භෂ්ම අනුමාපන ටිකක් තියෙනවා. ඒ අනුමාපන කරන්න තියෙන්නේ. ඒ අනුමාපන ටික ඉගෙන ගත්තට පස්සේ ඔයාට පුළුවන් ඒ ඔක්කොම ඉවරනාට පස්සේ ඔයාට පුළුවන් අර ව්‍යාප්ති සංගුණකේ ඉතුරු වෙච්ච pH අඩංගු වෙලා තිබිච්ච ගණන් ටිකක් තිබුණානේ මම දැන් අතැල්ලෙන්න කියපුව ටික. අන්න ඒ ටික ඔයාට නැවත කරන්න පුළුවන්. එතකොට ඔයාට ඒ කොටස් ටික ඉවරයි. ඔයාට අවසාන විදිහටම පුළුවන් දර්ශක පාර්ට් එක ගන්න. දර්ශක පාර්ට් එකේ තියෙන්නේ අර pH වල තියෙන අම්ල භෂ්ම අනුමාපන වගේම කොටසක් දර්ශක තියෙන්නේ. ඒකේ තියෙන විශේෂම දර්ශක දාන්න තියෙන එක. එතකොට ඒ දර්ශක කොටස වෙනම කරන්න. එතකොට මං හිතනවා මේ පාඩම වලට හරිම ලේසියෙන් කරගන්න පුළුවන්. මම මේක pH අර හැම ළමෙන්ම අකමැති ගොඩාක් අය අකමැති පාඩමක් pH කියන්නේ. ඒක හරියට කරගන්න පුළුවන් ළමෙක් මුලින් ඉඳන්ම පිළිවෙලකට කරගෙන එන්නේ. මං කියන්නේ අර අකමැති ළමෙක් ඉන්නවනම් pH එක පුණින් මග ඇරලා පුළුවන් ටික කරලා ඊට පස්සේ අවසානයේ pH ටික කොට දාගන්න පුළුවන්. ඊට පස්සේ ඉතුරු වෙන්නේ විද්‍යුත් රසායනයේ පාඩම. ඒකෙත් හරිම ලේසි පොඩි ටිකක් තියෙන්නේ. ඕකේ තියෙන්නේ අර මොනවාද අපිට තියෙනවා ඕකේදී මේ සක්‍රියතා ශ්‍රේණියක් එහෙම ඉගෙන ගන්න. ඇත්තට මේ සක්‍රියතා ශ්‍රේණිය ඔයාලා පුළුවන් තරම් මතක තියාගන්න උත්සාහ කරනවා. කියන්නේ ඔක්කොම මතක තියාගන්න බෑ. නමුත් දල විදිහට මතක තියාගන්න උත්සාහ කරන්න ඕනේ. මේකට වඩා මේක උඩින් ඉන්නේ. මේකට වඩා මේක යටින් තියෙන කියලා. කියන්නේ හයිඩ්‍රජන්ට සාපේක්ෂව උඩින් තියෙනවා. හයිඩ්‍රජන් සාපේක්ෂව යටින් තියෙනවා. දල විදිහට හෝ මතක තියෙන්න ඕනේ. එතකොට ගණනේ කියන්නේ ගාන හදාගන්න ලේසි. ගොඩක් වෙලාවට අපිට දීලා තියෙන විභවයත් එක්ක කියන්නේ ඉලෙක්ට්‍රෝඩ විභවයත් එක්ක අපිට ඒක ගාන හදාගන්න පුළුවන්. නමුත් සමහර අවස්ථාවලදී අපිට අපහසු වෙන්න පුළුවන්. ඒ හින්දා සක්‍රියතා ශ්‍රේණිය යම් තාක් දුරකට මතක තියාගන්න ඕනේ මම ඒ කියපු විදිහට. එතකොට අපිට ඔයාලට මොනවා හරි කවි හදාගන්න පුළුවන්. ඒව ඔයාලට කැමති විදිහකට කරන්න බෑ. වගුවක් හදාගෙන මොනවද කරන්න තියෙන්නේ කියලා හදාගන්න පුළුවන්. එහෙම කැමති විදිහකට පුළුවන්. ඒකෙත් මුලින් ටිකේ තියෙන තියරි කොටස් ටික ඒ ටික මුලින් concept එක ඔළුවට දාගන්න තියරි concept ටික ඊට පස්සේ පොඩි ගණනය කිරීම වෙන්නේ ඇත්තට මේක චූටි ගණනය කිරීම තියෙන. ඒ කියන්නේ මේ මොනවාද ඉලෙක්ට්‍රෝඩ විභවය හොයන්න ඊට පස්සේ
කෝෂ ප්‍රතික්‍රියා ලියන්න, අර්ධ ප්‍රතික්‍රියා ලියන්න. ඒ වෙද්දි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. සමහරක් ඒවාට ප්‍රත්‍යාවර්ත ඊතල දැම්මට සමහරක් ඒවාට තනි ඊතලයේ තියෙන්න ඕනේ. එතකොට ප්‍රශ්නෙට අනුව දෙන්න ඕනේ උත්තරේ මොකක්ද කියන එක බලන්න ඕනේ. ඒක ගොඩක් වෙලාවට MCQ වලට බලපාන්නේ. එනකොට මම පාඩම ඉගෙන ගනිද්දි මම මේ කියන්නේ ඒව හොඳට ටච් කරන්න ඕනේ. මොකද සමහරක් වෙලාවට අපිට දීලා තියෙන්න පුළුවන් සමීකරණ MCQ paper එකේ හරි වැරදි කියන්නේ හරි සමීකරණේ තෝරන්න හෝ වැරදි සමීකරණේ තෝරන්න වගේ එකක්. එතකොට ඊතලයේ වුණත් බලපාන්න පුළුවන් ඒ වගේ වෙද්දි. එහෙනම් ඒව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඊළඟට තියෙන ඒ පාර්ට් එක ඉවර කරාම ඒකට අදාළ MCQ කළා. ඒ පාර්ට් එක ඉවර කරගත්තට පස්සේ තියෙන විද්‍යුත් විච්ඡේදනය කියන කොටස. ඒකේ තියරි හරිම කුඩයි. ෆැරඩේ නියමයේ තියෙන්නේ. ෆැරඩේ නියමය ආශ්‍රයෙන් ගණනය කිරීම තියෙන. ඒක නම් තනිකරම ගණනය කිරීම පාර්ට් එකක් තියෙන්නේ. ඔයාට ඒ ගණනය කිරීම පාර්ට් එකේ අර MCQ ඕන තරම් තියෙනවා. මුලින්ම එක ගානක් දෙකක් හුරු වුණාම ඊට පස්සේ ක්‍රමයේ එකම විදිහට යන ක්‍රමයක් තියෙනවා. එතකොට මේ ඔයාට ඒකිනුත් හරිම ලේසියට ඒ ගණන් ටික හදාගන්න පුළුවන්. මුලින්ම කොටසින් කොටස ඉවර කරගන්න. ඔක්කොම බදාගෙන එකපාර කරන්න බෑනේ. පාර්ට් එකකින් පාර්ට් එක ඉවර කරගන්න. එතකොට ලේසි MCQ ටික ඉවර කරාම ඔයාට ඒ පාර්ට් එකේ මොන හරි බැරි ඉතුරු වුණ දෙයක් තියෙනවා නම් ඔයාට ආපහු පොත බලලා මොකක්ද උනේ කියලා බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට තව ටික දවසකින් ගියත් ඒක අමතකයි කියලා හිතුණත් ඔයාට ඇත්තටම එහෙම ගොඩක් අමතක වෙලා නැහැ. චූටි දෙයක් අමතක වෙන්න පුළුවන්. නමුත් ඔයාට නැවත පොත හෝ බලලා ගානක් දෙකක් හදපු ගමන් ඔයාට වර කරපු සේරම ටික වගේ මතක් වෙනවා. ඒ හින්දා ප්‍රශ්නයක් නැතුව ඔයාට ටක් ගාලා ඒ දැනුම එනවා. ඒ හින්දා ඒ විදිහට පාර්ට් එකකින් පාර්ට් එක ඉවර කරන්න. පාඩමම අතර අරගෙන ඉවර කරන්න බෑ. මොකද මේ පාඩම් ටික ලොකුයිනේ. ඒක කොටසින් කොටස ඉවර කරන එක තමයි සාර්ථක වෙන්නේ. එතකොට මම මේ දැන් කිව්වේ ෆිසිකල් කෙමිස්ට්‍රි පාර්ට් එක පේපර් එකේ MCQ පේපර් එකේ ෆිසිකල් කෙමිස්ට්‍රි පාර්ට් එකට වැඩ කරන විදිහ ඒ සම්බන්ධයෙන් කරුණු කතා කරේ. එතකොට මේ වොයිස් නෝට් එක මෙතනින් ඉවරයි. අපි තවත් වොයිස් නෝට් එකකින් පේපර් එකේ මුණ දෙන්නේ කොහොමද කියන එක තවත් වොයිස් නෝට් එකකින් බලමු.